නයන ඉතින් දැන් මාත් එක්ක මලේ නාට්‍යයට ඉතින් ඇත්තටම මේ දවස් ටිකේම කොළඹ ඉඳන් නුවරඑළියට යනවා. නුවරඑළිය ඉඳන් ආයෙත් කොළඹට එනවා. ඉතින් ඒ වගේ අප් ඇන්ඩ් ඩවුන් හයර ගොඩක් ගිහිල්ලා තියෙනවා. ඉතින් දැන් මාස 6ක් තිස්සේ වගේ ඉතින් නාට්‍ය එක තිබ්බා. ඉතින් දැන් මේ මාසේ නාට්‍ය ඇත්තටම කියනවා නම් අන්තිම කොටස් ටික යන්නේ. ඉතින් කඩිය ට්‍රැවල් මං ගැන ඔයාට වචනයක් කියන්න තියෙනවා නම්. ඒ කියන්නේ මං ඔයාලව ඒ තරම් පරිස්සමෙන් පුළුවන් උපරිම පරිස්සමෙන් ගෙනිච්ච කෙනෙක්. ඉතින් මං ගැන වචනයක් කියනවා නම් ඔයාට මොකද්ද කියන්න තියෙන්නේ? මෙහෙමයි කඩිය ට්‍රැවල් ගැන කතා කරොත් කඩිය ට්‍රැවල්ස් කියන්නේ මේකට ඇත්තටම ගැළපෙනම නම. කඩියෙක් වගේම තමයි මෙයාගේ වැඩ කටයුතු ඔක්කොම කරන්නේ. ඒ වගේම කියන්න ඕනේ මේක හරිම කම්ෆර්ටබල් ඒ වගේම හරිම ෆ්‍රෙන්ඩ්ලි. කියන්නේ අපිට ඇත්තටම වාහනයක යනවා කියලාවත් දැනෙන්නේ නැහැ. ඒ තරමට මේ වාහනේ මානම කම්ෆර්ටබල්. ඒ වගේම හරිම ෆ්‍රෙන්ඩ්ලි. නැග්ග වෙලාව ඉඳන් අපිට බහින ගම්ම මේ ගමනක් යනවා කියලාත් හිතෙන්නේ නැති තරමට කතා කර ජොලියේ යාළුවෙක් එක්ක යනවා වගේ මේ ගමන යන්න පුළුවන්. ඒත් එක්කම තියෙන වැදගත්ම දේ තමයි වෙලාව. අපි ගොඩක් වෙලාවට බලාපොරොත්තු වෙන හරියටම වෙලාවට වැඩක් කිරීම. එතකොට අපි බලාපොරොත්තු වෙන දැන් පික් කරගන්න කෙනා හරියට පිකින් ටයිම් එකට ආවේ නැත්නම් එතන අපි හිතනවා දැන් යන්නේ කොහොමද අපි පරක් වෙලා අපි ටෙන්ෂන් එකකින් යන්නේ. එහෙම කිසිම දෙයක් නැහැ. බය වෙන්න දෙයක් නැහැ. හරියට වෙලාවට තප්පරයට ගේ ඉස්සරහා ඉන්න අපි පරක් වුණත් නේද? එයා පරක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි දැන් මොකක් හරි හදිසි ගමනක් යන තියනවා නම් හිතන්නකෝ දැන් පැය දෙකෙන් යන්න ඕන ගමන පැයෙන් යන්න වෙලා අන්න ඒ වගේ වෙලාවක දැන් අපි කියනවා අයියෝ යන්න වෙයිද දන්නේ නැහැ දැන් එන කවුරුරි දැන් පික්නික් එකක් හරි උබයක් හරි එහෙම යනවා අපි හිතනවා යයිද දන්නේ නැහැ මේ මිනිහා ස්පීඩ් යන්න නැති කෙනෙක් වෙන්න පුළුවන් වයස කෙනෙක් එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ පැය දෙකෙන් යන ගමන පැය භාගින් හරි ගෙනියයි ඒ තරමට ෂුවර් එකේ යන්න පුළුවන් විශ්වාසවන්තයි ඒ වගේම හරියට කම්ෆර්ටබල් විදිහට අපිව ගාන්ට වෙලාවට ගෙනල්ලා බස්සන්න පුළුවන් කෙනෙක් තමයි කඩිය ට්‍රැවල්ස් කියන්නේ. ඒ හින්දා මම ඔයාලට කියන්න කැමතියි. ඔයාලට හරි යන්න තියෙනවා නම් ඒ වගේම යාළුවොත් එක්ක, ගෙදර කට්ටියත් එක්ක, ඔයාගේ ඔෆිස් එකේ වැඩකට, හදිසි වැඩකට, ඒ ඕනම දෙයකට ඔයාලට පුළුවන් කඩිය ට්‍රැවල්ස් එකට යන්න. ඒ වගේම ඔයාට යාළුවෙක්, හිතවතෙක්, තමන්ගේ දෙමාපියොත් එක්ක යනවටත් වඩා ආරක්ෂාවක් කඩිය ට්‍රැවල්ස් වලින් ලබා ගන්න පුළුවන්. ඒ හින්දා මං කියනවා ඔයාලට එකතු වෙන්න කියලා කඩිය ට්‍රැවල්ස් එක්ක. thank you හිතුවට වැඩිය මේ වචන ටිකක් දුන්නා මං මේ පොඩි දෙයක් මං ගැන කියන්න කිව්වට පස්සේ හෙන්න ලොකු වාක්‍යයක් කියාගෙන ගියා. thank you ඇත්තටම කියනවා නම් මේ අන්තිම දවස් ටික යන්නේ මේ ෂෙඩියුල් එකේ අන්තිම දවස කියන්නේ අන්තිම දවස ඔයාගේ අන්තිම දවස මෙයාගේ අන්තිම දවස. ඉතින් මේ මලේ නාට්‍යයේ ඉතින් පුළුවන් උපරිම පරිස්සමෙන් ගෙනිච්චා ගොඩක් වීඩියෝ දාලා තියෙනවා මගේ channel එකෙන්. ඉතින් ඒ නිසා මං හිතුවා අද වීඩියෝ එකක් කරන්න කියලා. ඉතින් thank you මට දුන්න සපෝට් එකට. thank you so much ඔයාලට බව පරිස්සමෙන් ගෙනියලා මේ එකම දවසේ උදේ ගෙනියලා නිදි මරාගෙන ආයෙ මාව වෙතෙන්ට ගෙනියලා පරිස්සමට ආයෙත් මේ මාව අරගෙන ගෙදෙට්ටම දාන්න යන ගමනේදී ඔයාලට ගොඩාක් thank you so much මාව මේ විදිහට පරිස්සමට යාළුවෙක් එක්ක යනවට. thank you එහෙනම් bye කඩියා. අසාන් මල්ලි දැන් මම මෙච්චර දවසක් මලේ නාට්‍යයට ඉතින් ඇත්තම කියනවා නම් කොළඹ ඉඳන් නුවරඑළිය ඉඳන් කොළඹට ඉතින් අප් ඇන්ඩ් ඩවුන් හයර් ගෙනිච්චා ඔයාලව ගෙනාවා. ඉතින් ඔයාට මේ කඩිය ට්‍රැවල් ගැන මොනවද පොඩි වචනකින් කියනවා නම් කියන්න තියෙන්නේ? නෑ කඩිය ට්‍රැවල් ගැන කියනවා නම් පොඩි වචනකින් කියන්න ඔය වචන ගොඩාක් ඕනේ. මොකද මේ සරලව කියනවා නම් ඇත්තටම මේ හරිම සුවපහසුයි සහ විශ්වාසය කියන එක තිබ්බා. ඒ කියන්නේ සමහර දවස්වල අපි ගොඩ දුරක් ට්‍රැවල් කරද්දී ඒක බෝරින් නේ. අපි පැය තුනේ ගමන අපිට දැනෙන්නේ පැයයි එන ආතල් එකේ අපිට ඕන සින්දුව දාලා දීලා එන පරිස්සමෙන් ලස්සනට එක්කන් ගියා. ඉතින් ඇත්තටම කියන්නේ මලේ නාට්‍ය අන්තිම දවස් ටික යන්නේ. හරිද මේ ෂෙඩියුල් එකකින් ඉවරයි මල. එතනින් පස්සේ වෙන ප්‍රොඩක්ෂන් එකකදී හම්බෙයිද දන්නේ නැහැ. ඉතින් හම්බ වෙනවා කියන්නේ යාළුවෝ අපි දැන් යාළුවෝ දැන් ඒ කියන්නේ පට්ට බොක්කස්ලා වෙලා තියෙන්නේ. ඉතින් මේ ප්‍රොඩක්ෂන් එකේ හම්බුන ඔක්කොම හොඳයි. ඉතින් thank you මං ගැන මේ වගේ වචනයක් කිව්වට. ට්‍රිප් එකකුත් යන්න ඕන නැත් එක්ක මං කියන්නේ. අනිවාර්යයෙන් ට්‍රිප් එකකුත් යන්න ප්ලෑන් කරලා තියෙන්නේ. ඉතින් ඒකයි. ඉතින් මේ අසන් මල්ලිට thank you මං ගැන මෙහෙම කිව්වට.